හෙලෝ ගයිස් ඉතින් ඔහේලාව අදත්තාගේ YouTube චැනල සාදරින් ආදරින් ආයුබෝවන් කියලා පිළිගන්න. ඉතින් අද ඔහේලත් එක්ක මම කතා කරන්න යන්නේ වෙන මොනවද නෙමෙයි YouTube එක ගැන. ඉතින් මේ වීඩියෝ එක ඔයා බලන්නේ YouTube එක. ඔයා YouTube එකේ channel එකක් පටන් ගන්න ඉන්නවා කියලා හිතනවා. ඔයාට ඕනි වෙන දේවල් තියෙනවා. ඒ වගේම ඔයාට YouTube එකේ channel එකක් කරලා සල්ලි හම්බ කරන්න පුළුවන්. ගොඩක් අය මේක දන්නවත් ඇති දන්නේ. එයාට දැනගන්න එක තමයි මම මේක කිව්වේ. ඉතින් ඔයාට YouTube එකේ awards දිනා ගන්න පුළුවන්. ඒ වගේ හුඟක් දේවල් කරන්න පුළුවන් මේ YouTube එකේ. ඉතින් YouTube එක කතා කරනකොට ඒකේ ඇත්තටම හුඟක් පැති තියෙනවා. ඉතින් මම අද කතා කරන්නේ YouTube එකේ මේ channels කියන එක. ඔයා channel එක හදන්න ඉන්නවා. ඒක ගැන තමයි මම කතා කරන්නේ. ඉතින් එහෙනම් අද අපි යමු වීඩියෝ එකට. ඉතින් කලින් කිව්වා වගේ අද අපි කතා කරන්නේ YouTube එක. YouTube channel එකක් කරන්න ඕන නම් ඕන වෙන දේවල්නේ. අපි ඒකට යන්න කලින් ඉතින් ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් තමයි කොහොමද මේ channel එක පළවෙනිට පටන් ගන්න channel එක. මේ තමයි පළවෙනි වීඩියෝ එක. ඉතින් ඔයා අලුත් කෙනෙක් තමයි කොහොමද අපේ subscribe කරලා එකතු වෙන්න අපේ channel එකත් එක්ක. එතකොට ඔයාට YouTube එක ගැන Facebook එක ගැන හැමදේම ටෙක් සම්බන්ධ සාමාන්‍ය social media සම්බන්ධ හුඟක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් දැන්ම subscribe කරලා එකතු වෙන්න. ඉතින් ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක ගැන හිතන දේවල් පල්ලෙන් කමෙන්ට් කරලා යන්න අමතක කරන්න එපා. like එකක් දාලා share කරලා අපිත් එක්ක එකතු වෙන්න. හරි එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. අද වීඩියෝ එක මම කියවනේ කලින්ම YouTube channel එකක් කරනවා නම් ඔයාට ඇත්තටම ඕනි මොනවද? ඔයාට ඕනි වෙනවා channel එකට හොඳ නමක්. පළවෙනි එක තමයි ඔයාට channel එකට හොඳ නමක් තියෙනවා. channel එකක් වුණත් එහෙම අපි ගමුකෝ වයිකුක් බුක් මේ අනුකරණය කරලා තව channel එකක් හැදුවොත් එහෙම ඔයාට වෙන අතුරු ඵල විභාගේ තමයි ඔයාට ඒ වයිකුක් බුක් channel එක ඇත්තටම එයා ලංකාවේ ලොකුම YouTuber. ඉතින් එයාගේ නමින්ම channel එකක් කරොත් එහෙම එයාට වැඩි ඔයාට subscribers නැත්නම් එහෙම වුණොත් එහෙම ඔයාගේ channel එක වෙන්නන්නේ එයාට යටි. ඒ කියන්නේ පළවෙනියටම මම දැන් ඔයාගේ channel එක search කරනවා නම් මට වෙන්නන්නේ ඔයාගේ channel එක නෙමෙයි එයාගේ channel එක තමයි මුලින්ම. ඉතින් එයාගේ channel එක දැක්කට පස්සේ එයාගේ channel එකට මම බලනවා මේ මම යනවා. දැන් හිතන්නකෝ මගේ මේ channel එක මේ tech with මේ Mr. සිතුවිලි එයාත් එතකොට ඔයා ඒකම use කරනවා නම් මම කියන්නේ tech with කියන ගැල්ලෝ ගන්නකො tech with Mr. සිතුවිලි කියලා use කරනවා. ඔයාට මට වැඩිය subscribers ලා ඉන්නවනම් මගේ channel එකට වැඩි උඩින් තමයි වගේ channel එක වෙන්නේ. මට වැඩි subscribers නැත්නම් එහෙම මගේ channel එකට තමයි උඩින් වෙන්නේ. එතකොට අර අපි මේ පුරුද්දක් තියෙනවානේ YouTube එකේ මොකක් හරි search කරලා පස්සේ උඩින් වෙන්නේ සාමාන්‍ය හොඳේ වගේ ඒවන්නේ views වැඩිපුරම තියෙනවා, subscribers count එක වැඩිපුරම තියෙන channels ඒ වගේ. ඉතින් එතකොට අර බලන එක්කෙනාගෙන් ඔයාට ඇත්තටම වාසියක් වෙනවා. මම ඔකට උදාහරණයක් කියන්නම්. Kingdom කියලා දැන් ලංකාවේ තියෙන channels ගාතියි. මේක තියෙනවා ලංකාවේ ශ්‍රී ලංකන් බස් කින්ඩම් කියලා. ඔයාලා බස් කින්ඩම් කියලා search කරලා බලුවොත් ලංකාවේ channel ඇති කරන් එනවා. 200 300ක් විතර මේ channel විතරක් තියෙනවා බස් කින්ඩම් කියලා. නිකමන search කරලා බලන්න මම කියන්නේ. මේ ඔයා නිකමන search කරලා බලනකොට 200 300ක් විතර බස් කින්ඩම් කියලා විතරම channel තියෙනවා. ඉතින් එහෙම තියෙන channel 200 300ක් අතර ඇත්තට මේ channel එකක්වත් එකක් දෙකක් විතරයි සාර්ථක වෙලා තියෙන්නේ. උඩින්ම පෙන්වන්නේ අර වැඩිම තියෙනවා. අර යටින් ඉතින් බස් කින්ඩම් කියලා ඕනි තරම් තියෙනවා. මේ channel දිහා මිනිස්සු බලන්නේ අඩුවෙන්. දැන් මම බස් කින්ඩම් කියලා පටන් ගත්තොත් එහෙම වැඩන්නේ. Mr. සිතුවිලි කියලා වර්සෙට් කරලා බලන්න. නෑ ඇත්තටම සිතුවිලි කියලා channel මම දැකලා තියෙනවා. එකක් දෙකක් තියෙනවා. ඒ සිතුවිලි කියලා දාන්නෙත් ඇත්තටම වෙන ඒවා. ඉතින් මම Mr. සිතුවිලි කියලා මගේ channel එකක් තියෙනවා. ඔයගොල්ලෝ මම description එකේ link එක දාලා තියන්න. ඔයගොල්ලෝ ගිහිල්ලා ඇත්තට මේකත් educational video දාන short videos දාන channel එක. ඒකෙන් ඔයාලට හුඟක් ප්‍රයෝජනයක් තියෙයි. ඔයගොල්ලෝ දැම්ම ඒක වීඩියෝ එක බලලා ඉවරලා description එකේ link එක දාලා තියන්න මම ඒ channel එකේ ඒකත් ගිහිල්ලා බලන්න. ඒකත් ඉතින් ඔයගොල්ලන්ට වැදගත් වෙයි. මේක කියන්නේ මම social media පැත්තට ඒ වගේ දේවල් අරක ඉතින් හැමදේම තියෙනවා Mr. සිතුවිලි මේක educational video එක. ඉතින් මේක ටෙක් එක. ඉතින් මේ තමයි tech with Mr. සිතුවිලි අරක Mr. ඔය වගේ channel හුඟක් තියෙනවා. ඉතින් අර එහෙම මම නම දැම්මම මට කිසි බලපෑමක් වෙන්නේ නැහැ.
මොකද මිස්ටර් සිතුවිලි කියලා සර්ච් කරලා තින්නේ. අරක මේ දෙකම එනවා මිස්ටර් සිතුවිලි කියලා කැලලක් ගෑවිලා තියෙනවා YouTube එකේ හොයලා දෙනවා. මට කිසිම පාඩුවක් එන්නේ නැහැ. මොකද මේ channel එකෙන් කොහේක subscribe කරා මට එකයි දෙකම මගේ. ඉතින් එහෙම තියෙනකොට ඕගොල්ලන්ට අර අතනදී වෙන අසාධාරණේ වළක්වා ගන්න තමයි මම කිව්වේ හරි නමක් තෝරගන්න කියලා. ඊට පස්සේ ඇත්තටම ඔයා channel එකක් කරන්න හිතා ඉන්නවා නම් channel එකට logo එකක් හිතාගන්න. හොඳ brand නමකට හරියන හොඳ brand logo එකක් තෝරගන්න. ඒ logo එකත් එක්ක banner post එකක් කියලා එකක් තියෙනවා. මම ඊළඟට කියන්නේ channel එක හදන වීඩියෝ එකක්. මේ හදන වීඩියෝ එකේදී ඔයාලට මේ මොකද්ද ඒ වගේම ඒවා ඇඩ් කරන්නේ කොහොමද ඒවා හදන හැටි පවා කියලා දෙන්න. ඉතින් ඒ වීඩියෝ එකේදී අපි ඒක බලමු. ඉතින් ඔයාලට content සහ plan එකක් තියෙනවා. YouTube එක කරනවා කියන්නේ ඔයාලට plan එකක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් මම මේ කරන්නේ ටෙක් channel එකක්. මම දාන්නේ social media ගැන ටෙක්. මම ටෙක් කරන්න හිතා ඉන්නේ වෙන පැත්තේ. දැන් මං ඔයාලට කියනවා වෙනස් දෙයක් කරන්න කියලා. ඇත්තටම වෙනස් දෙයක් කරන්නේ. වෙනස් දෙයක් කරන්න ඕනේ. මම මේ පළවෙනි වීඩියෝ එකේ ඉන්න තමයි ඔයගොල්ලන්ට තේරෙන භාෂාවෙන් කියන්නේ. මම දෙවෙනි වීඩියෝ එකේ ඉඳලා ඔයගොල්ලන්ට ඉගෙන ගන්න වෙන්නේ ඇත්තටම ඔයගොල්ලන්ට ඉගෙන ගන්න වෙන විදිය දෙවෙනි වීඩියෝ එකෙන් තමයි බලන්න. මම දැන් කියන්නේ යන්නේ නැහැ. ඉතින් ඒක ඔයගොල්ලන්ට YouTube එකේ මම හදන්න කියලා දෙන වීඩියෝ වලින් නම් ඒක බලාගත්තේ. ඇත්තටම තව ඕනි වෙන දෙයක් තමයි ඔය channel එක හදනවා නම් ඒ plan එකේදී ඔයා වීඩියෝ short දානවා නම් short 10ක් විතර channel එක හදන්න කලින් හදලා තියෙනවා. මොකද එතකොට ඔයාලට අර යන පාත් එක තේරෙනවා විතර. මම දැන් education කරනවා නම් මම short දෙක තුනක් හදලා තියෙනවා. මම ඒව දානවා, ඒව දීච්චේ බලනවා. ඒ හොඳයි නම් මම ඇත්තට මේක තෝරගන්න. මේ channel එක හදලා අර පටන් ගන්නකොට ඔයාලට channel එක හදනවා. දැන් හිතන්නකෝ මම අර නම ගන්න බස් කින්ටර් කියලා. බස් කියන මොනවද එයා දාන්නේ? ඒ දාන දේවල් ගැන මේ සාමාන්‍ය මයින්ඩ් එකේ තියාගන්න. ඒ තියාගන්න තමයි මම කිව්වේ. අරම දාන්නේ එතකොට ඔයාලට එක පාත් එක ලස්සනට ගමන යන්න පුළුවන්. ඔයා එහෙම YouTube channel එකක් ගන්න කලින් ඒ දේ ඇත්තටම මේ කරන්නේ. ඊට පස්සේ ඉතින් කැමරා සහ උපකරණ ඇත්තටම මම මේ දැන් රෙකෝඩ් කරන්නේ මගේ ෆෝන් එකකින්. මට ලොකුවට කැමරා ආරාමයක් නැහැ. ඇත්තටම ඕනිත් නෑ එහෙම. කැමරා ඒවා ඇත්තටම ලොකුවට පටන් ගන්න එපා. ඔයා හිතලා ඔයාට මට කියන්න බෑ ඔයා YouTube වලින් ගොඩ යයිද නැද්ද කියලා. ඉතින් මට එතකොට එහෙම කැමරා ඔයා ලක්ෂ ගානක ලොකු කැමරා මගේ මේ දෙවනි channel එකනේ මම තාමානි කලින් channel එකේවත් මොනිටයිසේෂන් කරලා නැහැ. මේ channel එකේ හම්බ කරන්නේ නැහැ තාම. මම ගලුම channel යන්නේ. ඉතින් එතකොට ඔයා හිතලා බලන්න YouTube එකෙන් ඔයාට ඇත්තටම විශ්වාස නම් කලින් එක්ස්පීරියන්ස් එක තියෙනවා නම් ඒවා ගත්තට කවන්නේ මම ගන්න එපා කියන්නේ නැහැ. ඒ වුණාට අර ඇත්තටම හරියයිද නැද්ද කියලා කාටවත් කියන්න බෑනේ. ඒක නිසා මම කියන්නේ ඔයා ඉවසලා බලන්න කියලා. පස්සේ ගන්න පුළුවන් ඇත්තටම ඒ ඕනේ නේ නැතුව බෑනේ. මම දැන් මේ රෙකෝඩ් කරන්නේ ෆෝන් එකේ තියෙන විදියට පටන් ගන්න කියලා තමයි මට කියන්නේ. ඊට පස්සේ YouTube එකේ මම තුන්වෙනියට නෙමෙයි ඇත්තටම මේක පළවෙනියට හැදුවෙන්නවත් කවන්නේ. ඒක තමයි YouTube channel එක පටන් අතහරින්න හොඳ නැහැ. ඉතින් අතහරිනවා කියන්නේ අතහැරින්න. දැන් ඔයා YouTube channel එක පටන් ගන්නවා. ඔයාට ලිමිට් එක නැත්තම් ඔයා එතකොට මට මේක කරන්න බෑ මම අතහරිනවා කියලා. ඉතින් අතහැරලා දැම්මට පස්සේ ඒක අතහැරියම තමයි මමනේ subscribers 1000 මම අහලා තියෙනවා subscribers 1000 මට තාම ඉන්නේ නැහැ. මම අතහරින්නේ නැහැ මොකද මම අහලා තියෙනවා subscribers 1000 වගේ පාස් වුණාට පස්සේ YouTube channel එක සාමාන්‍යයෙන් කොට එනවා කියලා. ඒක හින්දා ස්ථානයක් තියාගන්න ඔයා එතනට යනවා කියලා. ඉතින් අතාරින්න එපා කවදා. ඊට පස්සේ මේ වීඩියෝ එඩිටිං. ඉතින් ඒව නම් අතරම ඕගොල්ලන්ගේ කැමැත්ත විදිහට ෂොට් දානවා නම් ඒවට මම කියන්නම් උදාහරණ CapCut මේ එඩිට්ස් ඒ වගේ අත් මම ඒ වගේ ඇප් වලින් එඩිට් කරන්න කොහොමද කියලා ඔයාලට වීඩියෝ එන්න YouTube සීරීස් එකක. ඊට පස්සේ කන්ටෙන්ට්ස් වල කැමේ ඔයා තියාගන්න ඔයා කන්ටෙන්ට් සාමාන්‍ය ඇත්තටම මේක උඹක් හොඳ දෙයක්. ඔයා තියාගන්න පුළුවන් නම් ඔයාගේ පොඩි නෝට්බුක් එකක් වගේ එකක් තියාගන්න. ඔයා YouTube එකේ කන්ටෙන්ට් එකක් දැම්මම පස්සේ ඒකේ රීච් එක ඒක views ඒ වගේ channel එකේ growth එක ඇත්තටම ඔයාට ඇත්තටම මේක මානසික සහනයක් දෙනවා ඒක පැත්තකින්. ඒ වගේම channel එක ගැන ඇත්තටම හොඳයි ධෛර්යයක් වගේ තියාගෙන යනවා. ඊපස්සේ social media accounts තියනවා නම් මම තව social media කරනවා නම් ඒවත් YouTube එක සාමාන්‍ය YouTube එකේ ඒවත් viral වෙන්න දෙන්න. ඒවා දෙනකොට ඇත්තනම ඒක මේ
ඒකෙන් වෙන්නේ ඔයාගේ මේ channel එකේ ඔයාගේ brand එක විසිරලා යනවා. ඉතින් එතකොට හැමෝම දැනගන්නවා මේ ඔයා මෙහෙම කෙනෙක් කියලා. මට රහිම නෑ. ඉතින් ඔයාට ඇත්තටම කැපවීම තියෙන්න ඕනේ. කැපවීම කියන එක නැත්තම් බෑ. ඉතින් සමහරක් අය YouTube channel එක පටන් ගන්න ඇත්තටම ඔයගොල්ලෝ YouTube එකේ ලංකාවේ channel බැලුවොත් මම දකින්න දෙයක් තමයි ලංකාවේ channel වලින් භාගයක්ම ඒගොල්ලෝ අතෑරලා YouTube channel එක පටන් ගන්නවා කියලා subscribersලා අනේ එහෙම එකපාරට නගින්නේ නැහැ subscribersලා views එන්නේ නැහැ like එන්නේ නැහැ මේ අත්දැකලා තියෙන ගන්නවා මගේ කලින් ඒ කියන්නේ මගේ දැන් මේ channel එකේ ඒක තමයි 100 ගණන් subscribersලා ඉන්නේ ඉතින් මට කලින් channel එකක් තිබ්බා ඒක ඉස්සෙල් all things කියලා එන මේ Gmail එකෙන් හදපු ඒ නම මේ ඒ channel එක මගේ අතින් නැතුනේ මොකද්ද කියලා මම මේ video series එකෙන් මේ step එක ගේනවා ඕගොල්ලන්ට නැතුනේ මොකද කියලා නැති වෙච්ච එක නැති වෙන එක වළක්ව ගන්න ඒක මේකම මම කියනවා ඉතින් ඒක මම පස්සේ කියන්න මේ අර ඒ නැති වෙන එක ඒතර නැති වෙනකොට මට subscribersලා 440ක් තිබ්බා දැන් මේ channel එක නැහැ ඉතින් views තිබ්බා ලක්ෂ 4ක් ඔය මේ මං මිස්ටර් මේ සිතුවිලි කියන channel එකේ දානේවම තමයි ඒකේ දාන්නේ මේ අවුරුද්දක් විතර කරපු channel එකක්. ඉතින් නැති වුණාම හරි දුකයි. ඒ වුණාට දැන් මම ආපහු පටන් ගන්නවා. ඒක තමයි කියන්නේ අත්තරින්නවා කැපවීම කියන එක තියාගන්න කියලා. ඉතින් ඔය වගේ දේවල් තමයි YouTube එකට ඕනේ. ඉතින් දැන් හුඟක් අය කියනවා views එන්නේ නැහැ. views එන්නේ නැති එකට ඒවට දේවල් තියෙනවා. ඔයගොල්ලෝ content එකක් කරනකොට ඕනි දේවල් මම ඊළඟ වීඩියෝ එකකින් කරන්න. ඉතින් ඔයාට දැන් content එකක් කරනවා කියන මම කියන්නම් දැන් වීඩියෝ එකක් කරනකොට ඇත්තටම බලන්න ඕන දෙයක් තමයි ඔයා මිනිස්සුන්ට ආස හිතෙන විදිහට වීඩියෝ එකක් දානවා නම් එහෙම දාන්න. දැන් හිතන්න මොකක්ද thumbnail දානවා. වීඩියෝ එක ගහලා වීඩියෝ එක කියන ආසාවක් ඉන්නේ මේක බලන්න ඕනි කිය. එහෙම ඉන්නේ නැති නිසා එතකොට වීඩියෝ එක මම බලනවා නම් YouTube එකේ වීඩියෝ එක එතකොට බලන්න හිතෙන්නේ නැහැ. ලස්සනට ඔයාට ඕගොල්ලෝ දැන් සමහරක් අය YouTube channel එකක් හැදුවට පස්සේ හිතනවා අනිවාර්යෙන්ම මම දවසකට වීඩියෝ 5ක් දානවා නම් එහෙම කියන්නේ. 5ක් දානවා නම් ඒ 5 හරියටම දාන්න ඕනේ නැහැ. ඒ කියන්නේ ඕනවට එපාවට දානවා. වීඩියෝ 5 කින් මිනිස්සුන්ට බලන්න ආස හිතෙන්නේ නැහැ. ඒගොල්ලෝ බලන්නෙත් නැහැ. ඒක අපරාධයක් හරියට ඔයාලට අපරාධයක්. ඔයාට එක වීඩියෝ එකක් හදන්න සතියක් ගියත් ඒ වීඩියෝ එක ලස්සනට හදලා දාන්න. මොකද මිනිස්සු ආස අර කැතට බලන්න නෙවෙයි මිනිස්සු ආස සාමාන්‍යයෙන් ලස්සනට බලන්න. දෙවෙනි එක තමයි වීඩියෝ එකක් කරද්දී සාමාන්‍යයෙන් ලයිටින් හුඟක් බලන්න. ඒතර මමත් එක හදාගන්න ඕනේ. ඉතින් මේ වීඩියෝ එකේ අඩුපාඩු තියෙනවා නම් මම කලින් කිව්වා පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයගොල්ලන්ට හිතන අඩුපාඩු තියෙනවා නම් ඉතින් ඒ වගේ ලයිටින් කැමරා අන්නම් ඉතින් බලන්න පුළුවන් නම් හොඳයි. දැන්ට තියෙනකින් කර කමන්නේ මත් ලොකු YouTube කෙනෙක් නෙමෙයිනේ. තාම පටන් ගත්ත ගමන් ඉතින් පටන් ගත්ත ගමන් කියන්නේ මේ channel එක නම් පටන් ගත්ත ගමන් ඉතින් මේ එහෙමයි පටන් ගන්නකොට ඔය ප්‍රශ්නේ එනවා ටිකක් කාලයක් යනකොට අයියනවා ඔයාලට සල්ලි හම්බ කරන්න පුළුවන් YouTube එකේ බැරි කමන්නේ. හරි. ඉතින් අද වීඩියෝ එක මම කතා කරපු දේවල් ඔයාලට හුඟක් වැදගත් වෙන්නේ කියලා හිතනවා. ඉතින් ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න. මේ අපේ අනිත් channel එකත් මේ මම පල්ලා description එකේ link එක වීඩියෝ එකද මේ link එක දාලා තියෙනවා. ඒකින් ගිහලා subscribe කරලා එකතු වෙන්න. එහෙනම් මම අපි ඉක්මනටම හරියට YouTube channel එක හදන්න කියලා අලුත්ම වීඩියෝ එකකින් හම්බෙමු.